අප සොයා යන්නේ අරමුණක්. නව ගමන් මගක ඇරඹුමක්. මිනිසුන්ගේ දිවියෙන් ඉගෙනුමක්. ජීවිතේ ජයග්‍රහණය කියන්නේ අනිකා පරායාම නොව. අනිකාගේ ජයග්‍රහණය දැක ඒ තුලින් තමන්ගේ ජීවිතයට වටිනා යමක් එකතු කර ගැනීමයි. දිරිය මිනිසුන්ගේ දිවියෙන් බිඳක් දිරිය කතා වැඩසටහන් මාලාවෙනුත් අප ඔබ වෙත ගෙන එන්නේ ඒ දෙයමයි. දිරිය මිනිසුන්ගේ දිවියෙන් බිඳක් දිරිය කතා වැඩසටහන් මාලාවට අපි විශේෂිත පුද්ගලයන් තමයි නිතරම කැඳවාගෙන ඉන්නේ. අද දවසෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න විශේෂිත කාන්තාවක්. මම මෙහෙම කියන්න. අපේ සමාජයේ දැන් මේ වෙනකොට මනෝ උපදේශනය ලොකුවටම ව්‍යාප්ත වෙලා තියෙනවා. මනෝ උපදේශනය ඉගෙන ගන්න හැමෝම කැමැත්තක් දක්වනවා. ඒ වගේම මනෝ උපදේශනයට යොමු වෙන්නත් ගොඩක් අය කැමැත්තක් දක්වනවා. මම වැඩි වෙලා ගන්නෙ නැතුව ඇයව හඳුන්වා දෙන්න. ඇය මනෝ උපදේශිකා සකුනි සතරසිංහ. ආයිබෝවන් නංගි. ආයිබෝවන් අක්කා. ඇය මේ මැදිරියට කැඳවාගෙන එන්න විශේෂිත වූ කාරණා කීපයක් තියෙනවා. මගේ හොඳම මිතුරියක්. ඒ වගේම මනෝ උපදේශනය තුළදී අපි දෙන්න ගොඩාක් එකතු වෙලා වැඩ කටයුතු කරපු අවස්ථා තියෙනවා. ඉතින් ඔයා ඒ අවස්ථාවන් වලදී මම දකිනවා විශේෂිත වූ කෙනෙක් විදිහට. ඒ දැන් අපිට මනෝපදේශනය කරනකොට සමාජයේ ගොඩක් අය මුණ ගැසෙනවානේ. අපි ඉගෙන ගත්ත කාලයක් එකට අපේ සමහර විෂයන් තුල අපි එකට ඉගෙන ගත්තා. එතකොට මම ඇයගේ දැක්ක සුවිශේෂත්වය. මොකද ඇය පොඩි කරුණක් හරි ගැඹුරෙන් හරි ධනාත්මක විදිහට කතා කරනවා. ගොඩාක් ගැඹුරට ගිහිල්ලා කතා කරනවා. ගොඩක් දේවල් එයා දකින්නේ ඇතුළාන්තයෙන් දැකලා තමයි එළියට කතා කරන්නේ. මම මේ විශේෂත්වය ඇයගේ දැක්කා. ඇය මේ ළඟදී මේ ඇයගේ වැඩසටහනකදී මේ WhatsApp ස්ටේටස් වල දාලා තිබ්බ හරි ලස්සන වීඩියෝ එකක්. මම ඒක දැකලා තමයි සකුන්ට කතා කරන්නේ. මම මේ වීඩියෝ කීපයක් ඇය දාලා තිබුණා. නමුත් වීඩියෝ කීපය අතරින් මට එක වීඩියෝ එකක් හරි හිතට වැදුනා. මම ඉතින් කතා කරලා ඇහුවා සකුනේ ඔයාද මේක කරලා තියෙන්නේ කියලා. මට එතකොට කියනවා ඔව් අක්කා මම තමයි කරේ කියලා. ඉතින් මට හිතුණා ඇයගේ තියෙන ඒ සුවිශේෂත්වය. ඒ කියන්නේ ගොඩක් අය මනෝ උපදේශනය කරනවා, මනෝ උපදේශන ඉගෙන ගන්නවා, මනෝ උපදේශනට යොමු වෙනවා. නමුත් ඇයගේ තියෙනවා විශේෂිත දෙයක්. සකුනි මම මේ කියපු කාරණාව හරි නේද? ඔව් අක්කා මේ ලස්සන හඳුන්වා දීමක් කරා. ඇත්තටම thank you අක්කා. ඔව් අපි මනෝ උපදේශනය කරන කාල සීමාවේ අක්කව මම අඳුරගත්තා. අඳුරගෙන වැඩ කටයුතු කරගෙන ගියා. ඒ වගේම අක්කා මේ මම ගොඩක් වෙලාවට ඔය මනෝ උපදේශනය ගැන දැන් මේ කරන්න ඕන මොනවද කියලා බලනවානේ. එතකොට මට හිතුණා එක තැනකදී මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් හරි ලස්සනට අපි කතා කරොත් කියන එක. ඉතින් ඒ නිසා මම හිතුවා මම පොඩ්ඩක් කතා කරන විදිය පොඩ්ඩක් වෙනස් කරලා ඒක වීඩියෝ එකක් විදියට හදලා කටියට පෙන්නන්නේ. එතකොට ටිකක් අර හැඟීම් දැනීම් ඇති වෙනවා. කියන්නේ ගොඩක් ආකර්ෂණය වෙනවා සහ හිත වලට කතා කරන්න පුළුවන්. ඒ නිසා ඉතින් මම වීඩියෝ එකක් කරා. ඔව් මෙතනදි තව දෙයක් කියන්න ඕනේ. මේ වීඩියෝ එක කරලා පළවෙනි වතාවට මෙයා මට එවනවා. සකුනි මට එවනවා. අක්කි මේක චුට්ටක් බලන්න. මට හරි පුදුම හිතුණා. හරිම ලස්සනයි. ඒ කියන්නේ මට පුදුම හිතුණා මෙයාගේ මේ වොයිස් එක කතා කරන වොයිස් එකකුත් නෙමෙයි හරි ලස්සනට වොයිස් කළා. අපි වැඩි වෙලා ගන්න නැතුව මෙහෙම කරමු. අපි වීඩියෝ එක බලලා ඉමුද? ඊට පස්සේ අපි ගැන කතා කරමු. මානසිකත්වය කියන්නේ රෝගයක් නන් නෙමෙයි. ඒක මිනිස්සු හැමෝටම තියෙන හැම දවසකම වෙනස් වෙන අභ්‍යන්තර ක්‍රියාකාරී පද්ධතියක් වගේ දෙයක්. සරලවම කියනවා නම් මානසිකත්වය කියන්නේ ඔබ ලෝකය දකින විදිහ, ඔබ දේවල් තේරුම් ගන්න විදිහ, ඔබට දේවල් දැනෙන්නේ කොහොමද කියන එක. එකම සිද්ධියකට දෙන්නෙක්ට දෙවිධාකාර ප්‍රතිචාර දක්වන්න පුළුවන්. කෙනෙක්ට එක අවස්ථාවක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට එක බරක් වෙන්න පුළුවන්. ඒ වෙනස එන්නේ ඔවුන්ගේ මානසිකත්වයෙන්. මානසිකත්වය බලපාන්නේ අපි හිතන හැටි, අපි හැඟීම් පාලනය කරන හැටි, අපි අමාරුකම් වලට මුහුණ දෙන හැටි, අපි අපිවම දකින හැටි. ඒක නිරන්තරයෙන්ම වෙනස් වෙන දෙයක්. අත්දැකීම්, පෞල් පරිසරය, ආදරය, වේදනාව, සමාජය මේ හැම දේම එකතු වෙලා අපේ මානසිකත්වය හැඩගස්වනවා. ඒ නිසාම මානසිකත්වය කියන්නේ හොඳ හෝ නරක කියලා ලේබල් කරන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි. ඒක තේරුම් ගන්න, සංවේදීව හසුරවන්න.
සමහර වෙලාවට මානසිකත්වය බර වෙලා තියෙද්දි ඒක වීක්නස් එකක් නම් නෙමෙයි. අපි කරන්න ඕන දේ තමයි විනිශ්චය කරන එක නෙමෙයි තේරුම් ගන්න එක. මොකද හොඳ මානසිකත්වයක් කියන්නේ හැමදාම සතුටින් ඉන්න එක නන් නෙමෙයි. ඒ කියන්නේ අඳුරු දවස්වලත් අපිට අපිව තේරුම් ගන්න පුළුවන් වීම. සකුණි දැන් අපි නරඹපු වීඩියෝ එක තුල ඒකේ හඬ ඔයාගෙමයි නේ. ඒක තමයි මට ගොඩාක් දැනිච්ච අවස්ථාව. එතකොට ඔයාමයි මේකේ ලියන්නේ මේ වචන ටික ලියන්නෙත් ඔයාමයි. දැන් මට පළවෙනියෙන්ම ඇති වෙන ප්‍රශ්නේ කියන්නද? දැන් ඔයා ගොඩක් තරුණ මනෝපදේශිකාවක්. ඒ කියන්නේ මගේ වයසත් එක්ක ගත්තොත් ඔයා ගොඩක් තරුණයි. එතකොට තරුණ වියේදීම ඔයා මනෝපදේශනයට යොමු වෙනවා. මනෝපදේශනයට යොමු වෙලා ඔයා හිතනවා සමාජයට දෙන්න ඕනේ අර අපි අර බණ දේශනා කරනවා වගේ දෙයක් නෙමෙයි මිනිස්සුන්ට දැනෙන විදිහ දෙයක් කියලා. එහෙම හිතලා තමයි ඔය වීඩියෝ එක කරන්නේ. දැන් තරුණ කාන්තාවක් විදිහට තරුණ උපදේශිකාවක් විදිහට මනෝපදේශිකාවක් විදිහට දැන් මේ වගේ දෙයක් දැන් මේ කතා කරේ අපි ડિප්‍රෙෂන් ඒ කියන්නේ මානසික ආතතිය සම්බන්ධව ඒ වගේ වදන් පෙළක් තමයි මේකෙදි කියවෙන්නේ. කොහොමද අපි ඒක පවත්වාගෙන යන්නේ? ඔයාට මෙහෙම දෙයක් කරන්න මුලින්ම හිතුනේ ඇයි කියලා මට අහන්න ඕනේ කියලා හිතුණා. මොකද තරුණ කෙනෙක් හැටියට ඒ කියලා තියෙන වචන ටික හරියට හදවතට දැනෙන නිසා. ඔව් අක්කා මානසිකත්වය කියන්නේ හරි අපූර්ව දෙයක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මානසිකත්වය අපිට දැනෙනවා කියන එක හරි අපූර්ව දෙයක්. ඉතින් අක්කා මේ දැන් අපි එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යද්දී අපේ අවශ්‍යතා සපුරගද්දී එතකොට අපි ගොඩක් වෙලාවට අපි කරන්නේ අපි යනවා කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා. අපේ අවශ්‍යතාවයේ බඩුවක් ගැනීම නම් අපි ගිහිල්ලා බඩුවක් අරගෙන එනවා. ඒ වගේම අපි බස් එකේ යන්න පුළුවන්. අපි මිනිස්සුත් එක්ක ගොඩක් ඇසුරු කරන්න පුළුවන්. ඒ තැන්වලදී අපි ගොඩක් වෙලාවට ප්‍රමුඛතාවය දෙන්න අපි ගියා වැඩේ කරා අපි ආවා අපේ කාර්යය ඉටු කරගත්තා. එතකොට අක්කා ඊට වැඩිය මම මේ මනෝවිද්‍යාව අධ්‍යයනය කිරීමෙන් පස්සේ සහ මම ඒක ජීවිතයට එකතු කරගත්තට පස්සේ මම තේරුම් ගත්ත දෙයක් තමයි මට පුළුවන් නම් මං කඩේකට බඩුවක් ගන්න යනවා. ඒ වෙලාවට මට ඒ බඩුව ගද්දි ඒ විකුණන කෙනාගේ මානසිකත්වය කොහොමද? එයා මොන වගේ මූඩ් එකකින්ද මට ඒක දෙන්නේ? ඒ වගේ එතකොට මම බස් එකේ යද්දී ඒ වැඩ මට හම්බ වෙන කට්ටියත් එක්ක මම කොහොමද මගේ ගනුදෙනු කරන්නේ? සහ මං පිරිසත් එක්ක වැඩ කරනවා නම් අපි අතර තියෙන ගනුදෙනුව හරි ස්මූත්ලි කරගෙන යන්න එයා ඉන්න මූඩ් එක තේරුම් ගත්තොත් එයා මොන විදිහේද එයාගේ දැන් තියෙන හැඟීම් කොහොමද? එයා මොන වගේ ප්‍රශ්නකින් වෙන්න පුළුවන්ද? එයාගේ ඒ මානසිකත්වය අපිට තේරුම් ගන්න පුළුවන් නම් අක්කා ඒ වැඩේ හරි ලේසියෙන් අපිට කරගෙන යන්න පුළුවන් අක්කා. ඔව් මට දැනෙනවා. මොකද ඔයා කියන්නේ අපි කෙනෙක්ව අපි කොහොමත් අපි ඇතුළාන්තේ කතා කරන්න කලින් ඒ කෙනාගේ අපි යාගේ බාහිර ස්වරූපයෙන් තමයි මනින්නේ. ගොඩක් වෙලාවට අපිට එන කෙනා ඇඳගෙන ඇඳුම් පැළඳුම් එයා ඉන්න විදිය කොණ්ඩේ පීරලා තියෙන විදියෙන් අපිට පුළුවන් අපි ඉගෙනගෙන තියෙන විෂය තුල අපිට පුළුවන් ඔහුට මොන වගේ තත්ත්වයක්ද මේ වෙනකොට තියෙන්නේ කියලා පොඩි නිගමනයකට එන්න. ඔයා කියන්නේ ඒ දේ. ඉතින් දැන් ඔය දේවල් කරන්න ඔයා යොමු වෙනවා. ඔය දේවල් වලින් තමයි ඔයා මේ දේවල් හිතන්න පටන් ගන්නේ. ડિප්‍රෙෂන් මෙයා මොන වගේ තත්ත්වයක ඉන්නවද? ඔයාලා නිකන් ඒ කියන්නේ කෙනෙක් Taman ළඟට මනෝපදේශනයට එන්න කලින් ඒ මිනිස්සයා මනෝපදේශනයක් ලබා ගන්න එන මිනිස්සෙක් නෙමෙයි. දැන් ඔයා කියන්නේ කඩේක ඉන්න මිනිස්සෙක් ගැන. හැබැයි මට හිතෙනවා සකුනේ මෙහෙම. ඔයා දැන් තරුණ වියේ ඉන්න කෙනෙක් හැටියට ඔයාට මෙච්චර මේ වගේ වීඩියෝ එකක් කරලා මේ වගේ දෙයක් එළියට දාන්න ඔය එකක් නෙමෙයි 3-4ක් කරලා තියෙනවා. මම දැක දැන් ඊටත් වැඩිය කරලා තියෙනවා. ඔයාට ඔයාගේ වයසේදී හිතුනේ ඇයි? කොහොමද ඔයාට මනෝපදේශන ඉගෙන ගන්න එක හරි? ඔයාට ඒක ඇති උනේ කොයි වගේ තැනකදීද? ඔව් අක්කා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ජීවිතේ මිනිසුන්ට ගොඩක් ටර්නින් පොයින්ට්ස් තියෙනවා. අන්නේ ටර්නින් පොයින්ට් එකක් හරහා තමයි මගේ ජීවිතේ වෙනස් වුනේ සහ මම මේ වගේ මාර්ගයක ඒ කියන්නේ මගේ වෘත්තීය සහ මගේ ජීවිතයට මනෝපදේශනය සම්බන්ධ කරගත්තේ. ඒක ගැන කතා කරොත් අක්කා මම එක්තරා අවස්ථාවකදී මම ડિප්‍රෙෂන් තත්ත්වයට පත් වෙනවා. සිවියර් ડિප්‍රෙෂන් තත්ත්වයට පත් වෙනවා. ඉතින් මගේ ජීවිතේ මම ගොඩක් ජීවිතේ ස්ට්‍රගල් කරපු කෙනෙක් ඒ ડિප්‍රෙෂන් තත්ත්වයට එක්ක ඇන්සයිටි ඒ වගේ සිටුේෂන් එක ස්ට්‍රගල් කරපු කෙනෙක්. ඒක මගේ ලොකු ටර්නින් පොයින්ට් එකක් අක්කා. ඒකට මං හේතුව කියන්නේ අපිට හොඳ දේවල් නරක දේවල් වෙන්න පුළුවන්. ඒවා ඒ හොඳ වුණත් නරක වුණත් ඒවා අපේ ටර්නින් පොයින්ට්ස් වෙන්න පුළුවන්. මම මේ ඉන්න තත්ත්වයට මම ડિප්‍රෙෂන් තත්ත්වයට පත් වුණ නිසා තමයි අද මම මෙහෙම
කන්ෆිඩන්ස් පිට හරි ස්ට්‍රෝන්ව මං නැකිටලා ඉන්නේ. ඒකට හේතුවක් වුණා. ඉතින් අක්කා ඒ කාලෙදී මට මම මතක් කරන්න ඕන මම ස්තුති කරන්න ඕන පුද්ගලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් මං ඒ තත්ත්වයේ ඉද්දී මට හිටිය අක්කා කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ ජීවිතයට ලැබෙන එක හරිම වාසනාවක්නේ. ඉතින් ඒ කාල සීමාවේදී මාව දරාගෙන හිටපු මගේ මිතුරන් කිහිප දෙනෙක් හිටියා. මිතුරියන් කිහිප දෙනෙක් හිටියා. එයාලා මාව දරාගෙන හිටියා. ඊට පස්සේ එක්තරා අවස්ථාවකදී මම අකමැත්තෙන් වුණත් මාව මේ මනෝ උපදේශනයට යොමු කරා මගේ යහළුවෙක්. ඊට පස්සේ මම කැමැත්තෙන් නෙමෙයි යොමු වුණේ. මොකද ඒ තත්ත්වයේ උඩදී ඕනම කෙනෙක්ට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ ඒකෙන් එළියට එන්න ඕනේ කියන එක. ඊට පස්සේ මගේ යාළුවා මම මතක් කරන්න ඕන මගේ මනෝ උපදේශනය ලබා ගන්න ගියේ මම නම සඳහන් කරන්න. එයා රශ්මි සූරිය බණ්ඩාර අක්කා මේ සෑහෙන්න මගේ ජීවිතේ මේ තැනට ගේන්න එයා ගොඩක් උදව් කරා. මං අද මේ තැනට ඉද්දි මට දැනට වුණත් මට මොකක් හරි මම ප්‍රශ්නක ඉන්නවා නම් මට උදව්වක් අවශ්‍ය වෙලාවක් තියෙනවා නම් එයා මාත් එක්ක කතා කරනවා මගේ ජීවිතයට ගොඩක් උදව්වක් වෙනවා. ඒ වගේම මගේ යාළුවන්ට මං ස්තුතිවන්ත වෙන්න ඕන. මං අමාරුම අවස්ථාවේදී යාළුවා මාව දරාගෙන හිටියට මේ අද එන්න පුළුවන් තැනට එයාලා මාව අරගෙන ආවට. ඒ වගේම තවත් විශේෂ කෙනෙක් ඉන්නවා අක්කා මට මේ මතක් කරන්න මේ වෙලාවේ. ඒ ඔයා ඇත්තටම එක්තරා අවධියක මං මේ කාල සීමාවේ ස්ට්‍රගල් කරගෙන ඉද්දී එතනින් එළියට එන්න try කරද්දී මම මනෝපදේශ ඒ කාලෙම තමයි අක්කා මම මනෝපදේශනය හදාරන්නත් යොමු පටන් ගන්නෙ. ඊට පස්සේ ඒ අතරතුර මං අක්කත් එක්ක කතා කරනවා. අපි ලෙක්චර්ස් ඉවර වෙලා අක්කත් එක්ක කතා කරනවා. ඒ කතා කරලා ලොකු දැනුමක් හම්බුණා සහ ඒකෙන් මගේ මනස මාර විදියට අක්කා නිදහස් කරගන්න පුළුවන්. මගේ ඉදිරිය ගැන මට හිතන්න පුළුවන්. අලුත් ගෝල් එකක් ඒ හැමදේම පොසිටිව් විදියට වෙනස් කරන්න අක්කට පුළුවන් වුණා. අක්කේ thank you. ඒ වගේම මගේ දෙමව්පියන්ට මගේ සහෝදරියන්ට හැමෝටම මාව මේ තැනට ගේන්න උදව් කරපේ හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. ඔව් සකුනි. මටත් ලොකු ආඩම්බරයක්. හේතුව ඇය අපේ ඔය ලෙක්චර්ස් ඉවර වෙලා එයා අපේ ලෙක්චර්ස් අතරතුර හරි ලස්සනට කතා කරනවා සකුනි. ගොඩාක් ප්‍රශ්න කරනවා. අපිට ලෙක්චර්ස් කරන ගුරුවරුන්ටද අපිත් එක්කද නිතරම එයා මේ ප්‍රශ්නේ හරි ගැඹුරෙන් කතා කරනවා. මට මතකයි දවසක් අපේ ගුරු පියාණන් සරත් සර් කිව්වා ඔයාට හොඳ අදහස් තියෙනවා පුතේ කියලා. මට අද වගේ මතකයි. ඉතින් එතකොට මේ ඊට පස්සේ ඉවර වෙලා මෙයා එනවා මං කෝල් කරනවා. ඉතින් මම ඒතර විදේශගත වෙලත් හිටියේ. ඉතින් අපි හරි ලස්සනට සංවාද ගොඩනගා ගන්නවා. මට සතුටුයි. අද මේ වෙනකොට අය හොඳ මනෝපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ડિප්‍රෙෂන් ගැන සමාජයට ඇය ගොඩක් වටින දේවල් දෙනවා. දැන් මොන හරි කියන්න තියෙනවද සකුනේ නෑ? ඔව් අක්කා මේ කියන්න තියෙනවා මේ ඒ කාල සීමාවේ මම අක්කත් එක්ක කතා කරන කාල සීමාවේ ඇත්තටම අක්කා මාව දැකලවත් නැහැ. අපි දෙන්න දන්නෙත් නැහැ. නමුත් එතන ඇති වෙච්ච අපේ බැඳීම සෑහෙන ලොකුයි. සෑහෙන හොඳ ඒක තමයි අපිට මනෝපදේශනය කරන්න අර අපි ළඟම ඉන්න ඕනේ. අපිට අපි කෙනෙක්ගේ හිත හදන්න, අපි කෙනෙක් එක්ක කතා කරන්න අපිට දුරින් හිටියත් පුළුවන්. ඒක තමයි අපේ විෂය තුල උගන්වන්නේ. ඉතින් මට සතුටුයි සකුනි අද ඔයා මෙතන මේ පුටුවේ මාත් එක්ක මේ විදිහට පාඩියලා කතා කරන එක ගැන. මම මේ දේවල් කියන්න මුල පිරුවේ. කියන්නේ අපි ගැන කියා ගන්න නෙමෙයි. ඇය මේ ડિප්‍රෙෂන් තත්ත්වය ගැන, ඇය මේ ස්ට්‍රෙස්, මානසික ආතතිය මිනිස්සුන්ට දැනෙන මේ දේවල් ගැන කතා කරනවා හරි ගැඹුරේ. හැබැයි ඇයත් ඒ තත්ත්වෙට මුහුණ දීපු කෙනෙක්. ඉතින් හරිම වාසනාවන්ත චරිතයක් ඇය. ඇය ඒ තත්ත්වෙට මුහුණ දීලා ඇය හරි මාර්ගයට ගිහිල්ලා තියෙනවා. එයාගේ කල්යාණ මිත්‍රයෝ වුණත් එයාව හරි මාර්ගයට ගෙනල්ලා තියෙනවා. ඒ ගැන නංගි ඇත්තටම යාළුවන්ට ස්තුති කරන්න ඕනේ. මොකද අද සමාජයේ ගොඩක් වෙලාවට වෙන්නේ වැරදි තැන් වලින් උපදේශනේ ලබා ගන්න උත්සාහ කරන්නේ. ඒතොර තමයි ජීවිතේ අනතුරට වැටෙන්නේ. හැබැයි ඔයා හරි ලකි. මම ඒක පුනපුනාම කියන්නේ ඒකයි. ડિප්‍රෙෂන් ඔය වගේ තියෙන මානසික තත්ත්වයන් ගැන ඇයට කතා කරන්න ශක්තිය තියෙන්නේ. ඇත්තටම ඇය මේ තමන්ගේ අත්දැකීම් තුලින්ම තමයි මේ ඉගෙනීම කරලා තියෙන්නේ නේද? ඒතර ඔයාගේ අත්දැකීම තුලදී ඔයාට කොහොමද ඒ කියන්නේ දැන් ඔය ડિප්‍රෙෂන් තත්ත්වේ සිවියර් ડિප්‍රෙෂන් හිටපු කෙනෙක් ඔයා කතා කරපු හැම අවස්ථාවකම මගේ හිතේ අපිට උගන්වපු ගුරුවරුවත් දන්නේ නැතුව ඇති මේ කතාව. මේ කතා කරන හැම අවස්ථාවකම ඔයා අඬන අවස්ථා තමයි වැඩිපුර තිබුණේ. මට එපා වෙලා තියෙන්නේ, මට බැහැ, මට එපා අක්කේ මම යන්න, මට ඕනේ යන්න මේ ලෝකේ කියපු අවස්ථා ගොඩක් තිබුණා. ඔයාට කොහොමද මේ අවස්ථාව දැනිලා ඔයා මේ වෙනකොට සමාජයට මොකද දෙන පණිවිඩය එකකින්? අක්කා මෙහෙමයි. අපිට එක අවස්ථාවක් එනවා. ඒ කියන්නේ ඔය ડિප්‍රෙෂන්, ඇන්සයිටි, පැනික් ඇටැක් වගේ සිටුේෂන් වල ඉද්දී
එයාලට ඒ අවස්ථාවට මුහුණ දෙන්න අනිවාර්යෙන්ම අනිත් අයගේ උදව්ව අනිවාර්යෙන්ම අවශ්‍යයි අක්කා. ඒ කියන්නේ ඒකෙන් එළියට එන්න බෑ අපි හිතන පළියට කාට හරි කියන්න පුළුවන් අක්කා. පුළුවන් ඔයාට එළියට එන්න. ඒ කියන්නේ ඔයාට ඔකට බෙහෙත් කරන්න පුළුවන්. ඔයාට ඕක ඔය සිටුේෂන් එකේ ඉන්න හොඳ නැති දෙයක්. ડિප්‍රෙෂන් කියන්නේ ඒ කියන්නේ හොඳ නැහැ. ඒකෙන් එළියට එන්න ඕන. ජීවිතේ හදා ගන්න ඕන. ඔය කොච්චර කිව්වත් අක්කා ඒ සිටුේෂන් එකේ ඉන්න කෙනෙක්ට ඒක තේරෙන්නේ නැහැ. අකට මම සරල උදාහරණයක් කියන්නම්. අක්කා අපි හිතන්නකෝ අපි සීතල කාමරයක ඉන්නවා. හරිද? අපි AC එක දාලා තියෙනවා. ඒ වෙලාවට අපිට සීතරයිනේ. ඇඟට හරි සිසිලසන්නේ ලැබෙන්නේ. ඒ වුණාට අක්කා මේ වගේ සිටුේෂන් එකක ඉද්දි මේ වගේ මානසිකත්වයේ ඉද්දි අක්කා තනිකර ලෝදිය හැලියක ඉන්නවා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ හැඟීමක් තියෙන්න පුළුවන්. අඩුම අක්කා මේ වගේ සිටුේෂන් එක ඉන්න කෙනෙක්ට තමන්ගේ එදිනෙදා මූලික අවශ්‍යතා පවා කරගන්න අසීරු වෙනවා. ඒ කියන්නේ හිතන්නකො දත් මදින්න තියෙනවා කියලා. තමයි දත් මදින්න ඕනේ උදේට නැගිටලා. ඒක පවා අක්කා කරගන්න අපහසුතාවයටපත් වෙනවා. ඉතින් හොඳ පොයින්ට් එකක් සකුනි. මම හරි කැමතියි ඔය කතා කරපු දෙයට. මොකද මේ කතා කරන්නේ තමන්ගේ අත්දැකීමෙන්නේ. අපි තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. කෙටි විරාමයකට ගිහිල්ලා දිරිය කතා තුලින් නැවතත් හමු වෙමු. දිරිය මිනිසුන්ගේ දිවියෙන් බිඳක් දිරිය කතා විරාමයෙන් පස්සේ අපි මේ නැවතත් එකතු වෙලා ඉන්නේ. විරාමයට කලින් හොඳ තැනකින් නතර කරේ ඇය ඇයගේ අත්දැකීම් තමයි බෙදාගත්තේ. ඇය කියනවා ඇයට ડિප්‍රෙෂන් තත්ත්වෙ ඉන්නකොට දැනුනේ නිකන් ලෝදිය හැලියක ඉන්නවා වගේ කියලා. ඔහොම කතාවකින් තමයි අපි නතර වෙන්නේ. අපි කතා කරමු ඒ ගැන නැවතත් සකුනි. ඔව් අක්කා. ඉතින් මම කී හිටියේ මේ ඒ වගේ අසීරු අවස්ථා තියෙනවා. සමහර වෙලාවට මේ ගෙවන තප්පරේ කල්පයක් වගේ වෙන්න පුළුවන් තරම් කියන්නේ හරිම අමාරු අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලට ඇත්තටම මම කියන්නේ මේ අපි අතරත් ඉන්න පුළුවන් ડિප්‍රෙෂන්, ඇන්සයිටි, පැනික් ඇටැක් මේ වගේ සිටුේෂන් වල මානසිකත්වයේ අඩු මට්ටම් වල ඉන්න පුද්ගලයෝ. ඉතින් ඒ වගේ සමීපතමින්ට තමන්ට පුළුවන් උපදේශකයෙක් වෙන්න ඕනේ නෑ අක්කා. තමන්ට පුළුවන් නම් තමන්ගේ මිතුරු මිතුරියන්, තමන්ගේ පවුලේ කට්ටිය ඒ වගේ අයට ඉනම් පොඩ්ඩක් කතා කරන්න, අතින් අල්ලගන්න, ආදරණීය වැළඳ ගැනීමක් දෙන්න. ඉතින් ඒක යාලට මාර සහනයක් වෙනවා අක්කා. යාලගේ ඊළඟ තප්පරේ යාලට ගත කරන්න. ඔව් ඇය මේ හැම දෙයක්ම කියන්නේ ඇයගේ අත්දැකීමෙන්නේ. සරලවම කිව්වොත් අසනීපයක් වෙච්ච කෙනෙක්ගෙන් අර ඒ අසනීපේ තියෙන වේදනාව, ඒ දැනෙන හැඟීම කොහොමද ඒ අවස්ථාවට මුහුණ දුන්නේ කියලා අහනවා හා සමානමයි. ඇය හිටපු ඒ මානසික ආතතියෙන් මිදිච්ච විදිහ තමයි ඇය අපිට කියන්නේ. ඇයට ආදරය, කරුණාව දක්වන්න ඇය යථා තත්ත්වයටපත් වෙන්න ගත්තා සහ හරි මනෝපදේශනයට යොමු වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයටපත් වෙලා තියෙනවා. සකුනි දැන් අපි තව වීඩියෝස් තියෙනවනේ වා කරපු. අපි ඊළඟ වීඩියෝ එක බලලා ඉමු. සමහර වෙලාවට අපි හිතන දේවල් නෙමෙයි අපිව රිද්දන්නේ. අපි නැවතත් හිතන නෙගටිව් තෝට්ස් තමයි අපිව හිර කරන්නේ. මට බැහැ, මට වෙන්නේ නරක දේවල් විතරයි, මම ප්‍රමාණවත් නැහැ. මේ වචන ටික හිත ඇතුලේ නැවත ප්ලේ වුණාම ජීවිතෙත් එහෙමම හැංගෙන්න පටන් ගන්නවා. ඒත් ඔබේ නෙගටිව් මයින්ඩ් එකෙන් ටික ටික දුරස් වෙන්න පටන් ගත්තොත් ඔබේ ජීවිතේ වෙනස් වෙන්නේ හෙමින්, ඒත් ගැඹුරින්. පළමුව ඔබේ හිතේ බර ටික ටික අඩු වෙයි. උදේ නැගිටිද්දී හදවතට තද වෙලා තියෙන බර හැඟීම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. දෙවැනියට ඔබ දේවල් දකින්න පටන් ගන්න වෙනස් විදිහකට. කලින් ගැටලුවක් වගේ පෙවුන දේවල් දැන් අවස්ථාවක් වගේ පේන්න පටන් ගන්නවා. තුන්වෙනියට ඔබේ හිතට සංසුන්කමක් ආවම ඔබේ තීරණත් පැහැදිලි වෙනවා. අවිනිශ්චිත බව අඩු වෙලා විශ්වාසය වැඩි වෙනවා. හතරවෙනියට ඔබ ඔබවම දකින්න පටන් ගන්න වෙනස් විදිහකට. මට බැහැ කියන තැනින් මම ට්‍රයි කරලා බලනවා කියන තැනට ඔබ යනවා. ඒත් වැදගත්ම දේ තමයි පොසිටිවිටි කියන්නේ හැමදාම hina වෙලා ඉන්න එක නන් නෙමෙයි. ඒකෙන් කියන්නේ අඳුරු සිතුවිලි ඇතුළෙත් තමන්ව නැති කර නොගැනීමයි. නෙගටිව් මයින්ඩ් එකෙන් දුරස් වීම කියන්නේ ජීවිතේ ප්‍රශ්න නැති වෙලා යන එක නෙමෙයි. ඒත් ඒ ප්‍රශ්නවලට ඔබ ශක්තිමත් හිතකින් මුහුණ දෙන එක. අවසානයේ ඔබටම තේරෙයි සංසුන් හිතක් තියෙන කෙනෙක්ට ලෝකෙම සැහැල්ලු වෙනවා. අවසානයේදී ඔබට තේරෙයි සංසුන් හිතක් තියෙන කෙනෙකුට
ලෝකෙම සැහැල්ලුයි කියලා. මේ මගේ අදහසක් නෙමෙයි. සකුනි කියපු ඒ වීඩියෝ එකේ තිබිච්ච අදහසක්. ඒ වීඩියෝ එක පුරාවටම හරීම සංසුන් මනසකින් තමයි සකුනි වොයිස් කරලා තියෙන්නේ ඒක. ඇයට දැනෙනවා ධනාත්මක සිතුවිලි, ඍණාත්මක සිතුවිලි තමන්ටත් ඒක දැනිලා තියෙනවනේ. කොහොමද තව කෙනෙකුට ඒ වගේ දෙයක් ආවහම කොහොමද අපි මුණ දෙන්නේ කියන එක ඇයට දැනලා තියෙනවා. සකුනි මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔයාට මේ වගේ වීඩියෝ එකක් කරන්න හිතුනේ ඇයි? ඒ කියන්නේ මේ ධනාත්මක සහ ඍණාත්මක නෙගටිව් thoughts සහ පොසිටිව් thoughts. ඔව් අක්කා. නෙගටිව් තෝට්ස් පොසිටිව් තෝට්ස් කියන එක ඇත්තටම මේ ජීවිතයට ගොඩක් බලපානවා අක්කා. ඒකෙන් තමයි අපේ ජීවිතය සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන එක තීරණය වෙන්නේ. මං මුලින්ම අක්කා කිව්වා ડિප්‍රෙෂන් ගැන කතා කරද්දී ડિප්‍රෙෂන් හැදුන එක මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් කියලා. ඒකට හේතුව අක්කා අද ඉන්න තත්ත්වයේදී මං තේරුම් ගත්ත දෙයක් තමයි අපිට ගොඩක් වෙලාවට නරක දේවල් වෙනව නේද? අපි ගොඩක් වෙලාවට කියනවා අපිට නරක දේවල් වෙනවා මටමයි මෙහෙම වෙන්නේ. ඇයි මේ මටම මෙහෙම වෙන්නේ? නරක දේවල්ම වෙන්නේ මට ඕන දේවල් කරගන්න හම්බෙන්නේ නැහැ. මට ජීවිතේ දිනන්න බෑ. එහෙම කියලා අපි හැමදෙස්සම කියනවනේ. ඇත්තක්ක අර වගේ සිටුේෂන් වල ඉද්දී ඒ වගේ මානසික මට්ටම් වල ඉද්දී ඒක එහෙම හිතෙන එක හරිම සාමාන්‍යයි අක්කා. ඒකට අපිට වැරදි කියන්න බෑ. නමුත් අපිට පුළුවන් නම් අක්කා එක මොහොතකදී හිතන්න අපි ඒ තැනින් ඉස්සරහට යනවා. සහ මේ අපේ මේ මයින්ඩ්සෙට් එක අපි ඍණාත්මකවද හිතන්නේ අපි ධනාත්මකද හිතන්නේ කියන එක තීරණය කරන්න. එතන ඉඳන් අපි ධනාත්මක පැත්තට ගියොත් අක්කා අපේ ජීවිතේ අපිට ලස්සන මාවතකට අරන් යන්න පුළුවන් අක්කා. ඒ වගේම මම කියන්න ඕන අක්කා මේ ඒක ඒ කියන්නේ ධනාත්මක කියන එකේ මම එතනට එනවා සකුනි. දැන් ධනාත්මකට කලින් අපි ඍණාත්මක කතා කරා. මම එතනට එනවා. දැන් නෙගටිව් මයින්ඩ් එකක් තියෙන කෙනෙක් ඔයාට මුණ ගැහෙනවා කියන්නකෝ. ඔයා මොනවාද එයාට දෙන උපදෙස්? ඒ කියන්නේ මොකක්ද ඔයාට එයාට කියන්න තියෙන නෙගටිව් මයින්ඩ් එකක් තියෙන කෙනෙකුට මොනවාද එයාට පිළිපදින්න අපි කියන්න පුළුවන් දේවල්? ඔව් අක්කා දැන් හිතන්නකෝ අක්කා ගොඩාක් ඍණාත්මක දේවල් තමයි එයාගේ ඔළුවට එන්නේ. ඍණාත්මකව තමයි ජීවිතේ ගෙවන්නේ. එයා ගොඩාක් ස්ට්‍රගල් කරනවා එයාගේ ජීවිතේ ඍණාත්මක දේවල් සම්බන්ධව. එහෙම කෙනෙක්ට අක්කා මට කියන්න පුළුවන් හොඳම උපදේශය තමයි තමා ගැන අක්කා අවබෝධ කරගන්න ඕන. ඒ කියන්නේ මම මොන වගේද මම මේ සිටුේෂන් එකට මුහුණ දුන්නේ කොහොමද? ආන් ඒක. ඒ කියන්නේ තමා ගැන හොඳ අවබෝධයක් ඇති කරගත්තොත් අක්කා අපි දන්නවා ඊළඟට අපි කරන්න ඕන මොකද්ද? අපි ඍණාත්මක දේවල් අයින් කරලා අපි ධනාත්මක මාවතකට පිවිසෙන්න ඕන කියන එක Tamanටම තේරුම් යනවා අක්කා. හැබැයි ඔයා කතා කරනකොට එක තැනකදී මට කියනවා දැන් මේ අද නෙමෙයි ඔයිට ඉස්සෙල්ලා දවසක ඕනට වැඩි ධනාත්මක වුණාමත් එතනත් ප්‍රශ්නයක් කියලා. ඒක හරි නේද කතාව? ඔව් අක්කා දැන් අපි හැම වෙලාවෙම දැන් සෝෂල් මීඩියා ගත්තොත් එහෙම අක්කා අපි හැම වෙලාවෙම දකින්නේ ඔව් අපි ඉන්න ඕන ධනාත්මකව හිතන්න. අපි හැම වෙලාවෙම ධනාත්මක තමයි වැඩ කරන්න ඕන. නමුත් අක්කා අපි අර හැම දෙයකම දෙපැත්තක් තියෙනවා වගේ මේ ධනාත්මක දේත් ඕනාවට වැඩිය ධනාත්මක වෙන්න ගියොත් එහෙම ඒක ටොක්සික් පොසිටිවිටි එකක් වෙනවා. ඒ කියන්නේ ඕනාවට වැඩිය වෙන්න ගියොත් ඒකත් හොඳ නැහැ අක්කා ජීවිතේට. හිතන්නකෝ අක්කා දැන් නාය යන කඳුකර නාය යනවා. දැන් මේ වෙලාවේ නාය යනවා. නාය යද්දී අක්කා මම හැම වෙලාවෙම පොසිටිව් මයින්ඩ් සෙට් එකේ ඉන්නේ. මම කියනවා නාය යනවා කමක් නැහැ. ඉතින් මම හැමතිස්සෙම පොසිටිව්නේ. කමක් නැහැ මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා නාය යන තැනම හිටියොත් අක්කා මොකක් වෙයිද? ඔව් ඒක අවස්ථානුකූලව සහ ඒ එතනට මුණ දෙන විදිහ අනුවයි අපි තීරණය කරන්න ඕනේ නේ. සමහර තැන්වලදී අපිට පොසිටිව් දේවල් හිතුණත් එතනට සුදුසු නොවෙන්න පුළුවන්. ඒකයි ඔයා කියන්නේ නේද? ඔව් අනිවාර්යෙන්ම. එතකොට දැන් නෙගටිව් thoughts සහ පොසිටිව් thoughts දෙකම එකට මික්ස් වෙලා ඉන්න පුද්ගලයෙක් ඉන්න පුළුවන්. එක වෙලාවකට නෙගටිව් විදියට හිතනවා, ඒ එක්කම එයා පොසිටිව් හිතනවා. එතකොට එතනත් ප්‍රශ්නයක් තියෙනවනේ සකුනේ නේද? ඒ කියන්නේ දැන් එයාට නෙගටිව් සිතුවිලි එන සැනින්ම එයාට පොසිටිව් දේවලුත් ඔලුවට එනවා. එතකොට එයා දැන් අපි හිතමු නිකන් උදාහරණයක් හැටියට මම දැන් මේ මොහොතේ මැරෙයිද කියලා වගේ එකක් එයාට හිතෙන්න පුළුවන්. ඊට පස්සේ එයා නැවත නෑ මම මැරෙන්නේ මම මුළු ජීවිත කාලෙම ජීවත් වෙන. කවදාවත් වෙන්නේ නැති වැඩක්නේ. ඒකත් පොඩි මානසික ස්ට්‍රෙස් එකක් නේද? ඔව් අක්කා. එතන ලොකු මානසික ස්ට්‍රෙස් එකක් තියෙනවා. මානසික තත්ත්වයක් තියෙනවා. එතනදී අක්කා අපි කරන්න ඕන හරි අවබෝධයක් ගන්න ඕන. ඒ කියන්නේ මේ සිටුේෂන් එකේ මම මුහුණ දෙන්නේ මොකද්ද? මේකට මම ගන්න ඕන පියවර මොකද්ද? අන් ඒ ගැන කියන්නේ මම අර කිව්වේ තමා ගැන අවබෝධයක් ඇති කරගන්න ඕන නෙගටිව් thoughts වල ඉන්න කෙනෙක් කියලා. ඉතින් පොසිටිව් ඒ කියන්නේ දෙක අතර දෝලණය වෙනවා නම් Tamanට හරියාකාර නිශ්චිත පැහැදිලි උත්තරයකට එන්න බැයි නම් තමන් පොඩ්ඩක් නැවතිලා තමන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔව් එහෙම බැරිම නම් මනෝපදේශනයට අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම අක්කා මනෝපදේශනයට යොමු වෙන්න ඕන. ඒකෙදිත් මම කියන්න ඕන මේ
දැන් ගොඩක් වෙලාවට මනෝපදේශනය ඉගෙන ගන්න කට්ටිය ගොඩක් ඉන්නවා අක්කා. කියන්නේ අර සර්ටිෆිකේට් එකක් ගන්න ඕන නිසා මනෝපදේශනය කරන කට්ටියත් ඉන්නවා. ඒක පැහැදිලිව කියන්න ඕන අක්කා මනෝපදේශනය කියන්නේ දැන් වෙන විෂයන් අක්කා අපිට වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න හරි අපිට ඉගෙන ගන්න පුළුවන් අක්කා. එතකොට ඕන එකක් ඉගෙනගෙන සර්ටිෆිකේට් එකක් අරගෙන වෘත්තීය ජීවිතේට එළඹෙන්න පුළුවන්. නමුත් අක්කා මනෝවිද්‍යාව කියන්නේ ඒක හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක ජීවිතත් එක්ක කරන දෙයක්. ඉතින් එතකොට වැරදි කෙනෙක් කියන්නේ හරියට මනෝවිද්‍යාව ඉගෙනගෙන නැති කෙනෙක් අතට කෙනෙක්ව ගියොත් අර අසරණ පුද්ගලයෙක් ගියොත් එහෙම එයාට හරියට ඒ උපදේශන ක්‍රියාවලිය කරේ නැත්නම් අක්කා ඒක මාර භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා මනෝපදේශනය කරනවා නම් අක්කා අනිවාර්යෙන්ම තමන්ට එම්පති කියලා දෙයක් තියෙනවා නම් without judgment වලින් වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් තමයි අක්කා ඒකට යොමු වෙන්න ඕන. ඔව් හරි වටිනා වචන පෙළක් සකුනි කියන අය තරුණ මනෝපදේශිකාවක් විදිහට ශේෂ්ත්‍රයට අලුතෙන් පිවිසිලා මනෝපදේශනය කරන කෙනෙක් විදිහට ඇය තේරුම් අරන් තියෙනවා මනෝපදේශනයේ තියෙන වැදගත්කම. අද සමාජයේ මේකේ වැදගත්කම තේරුම් නොගත් එක තමයි තියෙන ගැටලුව. සමහර මනෝපදේශකවරු ඔවුන්ට මනෝපදේශනයේ අවශ්‍ය අවස්ථාවන් තියෙන තත්වකින් දැද්දි තවත් අයට මනෝපදේශනය දෙන්න යනවා. ඒ කියන්නේත් ඒ කතාවම තමයි. ඉතින් ඔය දැන් නෙගටිව් සහ පොසිටිව් සිතුවිලිත් එක්ක තමයි අපේ මේ ගොඩක් සමස්ත හැමදේම පවතින සකුණේ. කියන්නේ අපි ඔය හිතන පතන විදිහ අනුව තමයි අපේ ජීවිතේ කොටිම අපේ මේ බාහිර ස්වරූපේ පවා අපි නෙගටිව් දේවල් හිතන්න ගත්තොත් වෙනස් වෙනවනේ. ඉතින් කොච්චර ඒකට බලපෑමක් කරන්න පුළුවන්ද? ඒක නිසාමද ඔයා දැන් ওই වීඩියෝ එක ඔය විදිහට එළියට දාන්න හිතුවේ. කියන්නේ දැන් අපි මේ දැන් නෙගටිව් thoughts පොසිටිව් කී කතා කරාට මිනිස්සුන්ට ඒක දැනෙනවා අඩුයි. හැබැයි ඔයගේ වීඩියෝ එක දැක්කහම ඒක දැනෙනවා වැඩි. ඒක නිසාමද ඒ වගේ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. ඔව් අක්කා දැන් අපිට කෙනෙක්ට ඕන තරම් උපදේශන දෙන්න පුළුවන් අක්කා. අපිට කියන්න පුළුවන් ආ මෙහෙම කරන්න ඕවා මෙහෙම කරන්න ඔහොම කරොත් ඔයාට මේ දේවල් කරගන්න පුළුවන්. නමුත් අක්කා ඒක හැමෝටම දැනෙන්නේ නැහැ. දැනෙන්න පොඩ්ඩක් වෙනස් විදිහට කරන්නේ කියලා හිතුන නිසා තමයි මම ඔය වගේ එකක් කරේ. මම හිතනවා ඒක දැනෙන්නේ නැති. ඔව් ඒක දැනුණා. ඒ දැනුන නිසාම තමයි මම ඔබට ආරාධනා කරන්නේ. මට දැනුණා ඒක. මම හිතන්නේ බලන් ඉන්න හැමෝටමත් ඒක දැනෙයි. ඉස්සරහට දැන් මේ වැඩසටහන බලන කට්ටිය දැන් ඉස්සරහට ඔයාව හොයන්න පටන් ගන්නවා. කවුද සකුනි දැන් මේක මේ ලස්සන වොයිස් එකක් එක්ක මේ කරලා තියෙන. එතකොට මේ වීඩියෝ එක නිතරම සමාජයට යනවා. ඒක අහගෙන ඉන්නකොට දැනෙනවා මොනවාද මේකෙන් කියන්නේ කියන එක. ඉතින් ගොඩක් වෙලාට අර කම්මැලි කතා අහන්න කම්මැලි අයට දැන් ඔය දැන් මානසික පීඩනේ ඉන්න අයට කතාවල් හරි බෝරින්නේ. ඒකට කැමැතිම නෑ කෙනෙක්ගේ කතාවල් අහන්න. දැන් මනෝපදේශනය කරන්න ගිහිල්ලා එතන අල්ලා ගන්න ගිහිල්ලා එතනවත් ඒ අනිත් කෙනා කියන දේවල් අහන් ඉන්න කැමති නෑ. හැබැයි ඔය වගේ දෙයක් බලයි නේද? අනිවාර්යෙන් බලයි නේ අක්කා. මං හිතනවා බලයි කියලා. ඉතින් සකුනි දැන් අපි මේ වැඩසටහන පුරාවටම කතා කරන්නේ මේ සමාජයට දෙන්න පුළුවන් දේවල් මොනවද කියන එක. විශේෂයෙන් අද වැඩසටහන විශේෂ වෙන්නේ සකුනිට ජීවිතේ තමන්ගේ අත්දැකීමුත් එක්ක මනෝපදේශ ලස්සනම දේ මෙතන තියෙන තමන්ගේ ජීවිතේ එක තැනකදී ඩවුන් වෙනවා. පල්ලෙහාටම වැටෙනවා. හැබැයි ඇය දැන් අද මනෝපදේශන ඉගෙනගෙන අනිත් අයට මනෝපදේශන දෙන මට්ටමටම ඇයගේ හැකියාව ප්‍රගුණ කරගෙන තියෙනවා. ඉතින් හරිම ලස්සන කතාවක් ඇයගේ තියෙනවා. ඒක තමයි මෙතන විශේෂත්වය තියෙන්නේ. මනෝපදේශන උපදේශිකාව ඕන තරම් ඉන්නවා. හැබැයි ඔයාගේ ජීවිතේ වැටිච්ච තැනින් ගොඩ එන්න මනෝපදේශන ඉගෙන ගන්නවා. හරිම සතුටින් සකුනි. මොකද මං හරි ආදරෙයි ඔයාට. මං හැමදාම කියන දෙයක් තමයි නංගි මං හරි ආදරෙයි ඔයාට කියලා කෝල් එකක් බැරි වුණොත් වොයිස් එකක් හරි දාලා මම මෙයත් එක්ක කතා බහ කරනවා. උතුර දැන් සකුනි ඔයා දැන් මේ වෙනකොට අධ්‍යාපනය හදාරමින් වෙනත් වෘත්තියකත් නියැලෙනවා. දැන් මේ වෙනකොට තවදුරටත් ඉගෙන ගන්නවා මනෝපදේශනය ගැන. ඔයාට දැනෙනව නේද මනෝපදේශනය ගැන ඉගෙන ගන්නකොට දවසින් දවස මේක අලුත් වෙන විෂයක් කියලා. ඒ කියන්නේ දැන් මනෝපදේශනය තුලදී අපිට දැන් සාමාන්‍යයෙන් ජීවිතේ අපි දැන් අවුරුද්දකට විතර කලින් අපි ඩිප්ලෝම එක පටන් ගත්ත කියලා හිතමුකෝ. අපි අවුරුදු ගණනාවකට කලින් පටන් ගත්ත කට්ටිය තමයි අපි දැන් අවුරුදු 5කට කලින්. නමුත් අපි අවුරුද්දකට කලින් පටන් ගත්ත විෂය නෙමෙයි දැන් මේ වෙනකොට වෙනස් වෙමින් පවතිනවා. මිනිස්සුත් එක්ක ගැටෙනකොට අපිට වෙනස් දේවල් ලැබෙනවානේ. ඔයාට මොනවද ඒ ගැන හිතෙන්නේ? ඔයා ඉගෙන ගන්න මේ පරාසය තුල ආමත් ඉගෙන ගන්න ශිෂ්‍යාවක් විදිහට. ඔව් අක්කා. ඒක ගැන කතා කරොත් මේ මනෝවිද්‍යාව කියන විෂය තියරි එකකට සීමා වෙන දෙයක් නෙමෙයි අක්කා. මේක ප්‍රායෝගික ජීවිතයට සෑහෙන්න බලපාන දෙයක්. මට ඕන උනේ ඔන්න ඔය පොයින්ට් එක වගේ කටින් ගන්න. මොකද මට හිතුණා දැන් මට දැනෙන දේ මං අහලා බලනවා මෙයාගේ දැනුම කොහොමද කියලා. ඇත්තටම හරි මේක පොතකට සීමා කරලා හරියන්නේ නැහැ. මොකද අද මට සකුනිය මුණ ගැහෙනවා. හෙට හම්බ වෙන සකුනිය අද හිටපු සකුනිය නෙමෙයි. කතා කරන්න නංගි.
ඔව් අක්කා. ඉතින් අක්කා මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දී මං ගොඩක් කැමති දෙයක් තමයි අර අපේ තියෙනවනේ අක්කා තියරිස් වල තියෙනවනේ හොඳ කතාවක් තියෙනවා. අපේ සපත්තු දෙක ගලවලා අපි අනිත් කෙනාගේ අපි උපදේශනේ දෙන කෙනාගේ සපත්තු දෙක දාලා බලන්න ඕන කොහොමද ඒක කියලා. සපත්තුර බහැලා බලන්න කියලා කියනවා. බලන්න කියලා කියනවා. ඉතින් අක්කා ඒක ඇත්ත. හැබැයි ඒක අපි තියරි වලින් ගත්තොත් ඒක කතාවක් වුණාට ප්‍රායෝගික ජීවිතේ හරි අමාරු දෙයක් අක්කා ඒක. මොකද එම්පති කියන එක අක්කා හැමෝටම ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි සහකම්පනය. ඒ කියන්නේ අපිට පුළුවන් නම් ගොඩක් තියෙනවා අක්කා මේ එක සිටුේෂන්ස් වලට ගියාට පස්සේ මේ වගේ සිටුේෂන් එකකදී මේ වගේ වෙනවා තමයි කියන එක අපේ මනසට යන වෙලාවල් තියෙනවා. හැබැයි කෙනෙක්ට ඊට කලින් අක්කා කෙනෙක් දිහා බලලා එයා ඉන්න සිටුේෂන් එකට මම ගියොත් මට මොන වගේ හැඟීමක් ඇති වෙයිද කියන එක අක්කා ඒක තේරුම් ගන්න එක තමයි ගොඩක්ම වැදගත්. ඒක අක්කා මේ අර පොතකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ජීවිතෙත් එක්ක අත්දැකීම් එක්ක තියෙන ලැබුණ දෙයක්. හරි සතුටුයි නංගි. මොකද මම ඒ සතුට මම හදවතින් විඳිනවා. මොකද එක තැනකදී සකුණිගේ ડિප්‍රෙෂන් තත්ත්වයකදී මාත් එක්ක කතා කරනකොට ඔය වචනේ කියනවා. මට මේ හැමදේම එපා වෙලා මට මේ හැම දෙයක්ම ඕනේ නෑ මට ඔක්කොම එපා වෙලා මේ අද සර්ත් අපිට එහෙම කිව්වනේ වගේ කතා කියනකොට මම කියනවා නංගි පොතේ තියෙන දැනුමම නෙමෙයි අපි ප්‍රායෝගිකව ජීවත් වෙන්න ඕනේ. අද ඇය මම මේ ප්‍රශ්නේ අහුවේ මේක. අද ඇය ඒක හරියටම පිළි අරගෙන ඇය කටයුතු කරනවා. මම හිතන්නේ හොඳ මනෝපදේශිකාවක් දැනටත් අනාගතයේ අපිට දක්ෂ මනෝපදේශිකාවක් වෙන්න දකින්න පුළුවන් වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දැන් තව තියෙනවනේ වීඩියෝස් බලන්න. අපි දැන් ඒකක් බලලා ඊළඟට කතා කරමු. හරි අක්කා. එහෙනම් කෙටි විරාමයකට පස්සේ නැවත හමු වෙමු. ආදරය කියන්නේ කෙනෙක් අයිති කර ගැනීම නෙමෙයි. ආදරය කියන්නේ කෙනෙක්ව තේරුම් ගැනීම. අපි ගොඩක් වෙලාවට ආදරය නමින් කරන ලොකුම වැරැද්ද තමයි කෙනෙක්ව සිර කරගන්න හදන එක. කොහෙද යන්නේ කාත් එක්කද ඉන්නේ ඇයි රිප්ලයි කරේ නැත්තේ ඇයි මේ වෙනස් වෙලා තියෙන්නේ මේවා සමහර වෙලාවට ආදරේ වගේ පේන්න පුළුවන්. ඒත් ඇත්තටම අහිමි වේවි කියන බය තනි වෙයි කියන බය ආදරේ බයෙන් පාලනය කරන්න ගියොත් එක දවසක ඒ හදවත දුරස් වෙනවා. මතක තියාගන්න මල් පෝච්චියක මලක් ලස්සනට පේන්න පුළුවන්. ඒත් වනයක පිපුණු මල නිදහසේ සුවඳ දෙනවා. මිනිස් හිතත් අන්න එහෙමයි. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ විශ්වාසය, ගෞරවය, හුස්ම ගන්න තියෙන ඉඩ. කෙනෙක් ඔබට ආදරේ නම් ඔවුන් නැවතත් ඔබ ළඟට එයි. නමුත් ඔබ ඔවුන් සැකයෙන්, පාලනයෙන්, බැඳීමෙන් තද කළොත් ඔවුන් ශරීරයෙන් ඉන්න පුළුවන්. ඒත් හදවතින් ගොඩක් දුර ගිහිල්ලා ඉවරයි. සැබෑ රිලේෂන්ෂිප් එකක් කියන්නේ එකට ඉන්න එක විතරක් නම් නෙමෙයි. එකට හිඳිමින් එකිනෙකාට නිදහස දෙන එක. ආදරේ කරන්න. හැබැයි සිර කරගන්න එපා. තේරුම් ගන්න. හැබැයි අයිති කරගන්න හදන්න එපා. මොකද ආදරේ කියන්නේ කූඩුවක් නම් නෙමෙයි. එය පියාඹන්න දෙන අහසක්. ආදරේ කියන්නේ කූඩුවක් නෙමෙයි. එය පියාඹන්න දෙන අහසක්. කොහෙන්ද අපේ මේ වචන කොහෙන්ද ගලාගෙන නැහැ තරුණ නිසාව වෙන්නේ නැති. දැන් කියන්නකො මේකත් අත්දැකීමක්ද කියලා. දැන් මොකද කලින් වීඩියෝස් දෙකම අත්දැකීම් වලින් කතා කරානේ. මේකත් අත්දැකීමක්ද? ඔව් අක්කා අත්දැකීමක් කියන්නේ මෙහෙමයි. මම ජීවිතේ මම රිලේෂන්ෂිප් එකට යනවා නම් මම දැඩිව හිතන දෙයක් තමයි මේ නිදහස කියන එක අක්කා. දැන් ওই නිදහස කියන වචනේ රිලේෂන්ෂිප් එකට ආවොත් ගොඩක් අය මාත් එක්ක තර්ක කරයි මාත් එක්ක රණ්ඩු කරන්නේ. මොකද එයාලා කියන නිදහස එහෙම නිදහස් දෙන්න පුළුවන්ද? නිදහස හිටියොත් එහෙම මොකද්ද එතන රිලේෂන්ෂිප් එකක් තියෙන්නේ? එහෙම කියලා කියන්න පුළුවන් අක්කා. නමුත් මම රිලේෂන්ෂිප් එකට යනවා නම් අක්කා මම ගොඩක් මේ හිතන දෙයක් තමයි මානසික නිදහස අක්කා. මානසික නිදහස ජීවිතේට නිදහසක් තියෙනවා නම් එතන පැවැත්මක් ගොඩක් තදයි. ඒ කියන්නේ ගොඩක් ස්ට්‍රෝං පැවැත්මක් තියෙනවා අක්කා. ඉතින් අක්කා මේ මම ගොඩක් නිදහසට ආසයි කියන්නේ. කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් කරගෙන ගියපු කෙනෙක්. ඒ කියන්නේ ජීවිතේට ගොඩක් ස්ට්‍රගල් කරපු කෙනෙක්. ජීවිතේ ගොඩ යන්න ඕනේ කියලා හිතපු කෙනෙක්. ඉතින් හිතන්නකෝ අක්කා සමහර රිලේෂන්ෂිප් තියෙනවා අක්කා මේ බඳින්න බැඳලා ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න. දැන් හිතන්නකෝ එහෙම කිව්වම අක්කා කාන්තාවක් විදිහට ගැහැණු ළමෙක් විදිහට
ජීවිත කාලෙම ඉගෙනගෙන කරගෙන එයා ඩිග්‍රී එකක් අරගෙන ජොබ්ස් වලට ගිහිල්ලා එහෙම තමන් ස්වාධීන වෙන කට්ටිය ඉන්නවනේ. ඉතින් එහෙම කෙනෙක්ට අක්ක හිතලා බලන්න තමන් රිලේෂන්ෂිප් එකකට ගිහිල්ලා එයාගේ හිතේ කැමැත්තක් නැතුව අක්කා කිව්වොත් එහෙම ඔයා හරි මාව බැන්දා මාව බැඳලා ඉවරලා ගෙදරට වෙලා ඉන්න කියලා කිව්වොත් කොහොමද? එතන දිගු පැවැත්මක් තියෙයිද අක්කා? නැහැ නේද? ඒ කියන්නේ ඔතන අක්කා එකිනෙකා රිලේෂන්ෂිප් එකක් කියන්නේ අක්කා එකිනෙකාට දෙන්නගේ අවබෝධය තියෙන්න ඕන. ඒ කියන්නේ තේරුම් ගැනීම හොඳටම තියෙන්න ඕන. තේරුම් ගැනීම, විශ්වාසය, ගරුත්වය, නිදහස ඒ දේවල් එක්ක අක්කා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. දැන් කෙනෙක් අක්කා කියන්න පුළුවන් නෑ මට රිලේෂන්ෂිප් එකට යන්න ඕනේ නැහැ. මං තනියම ජීවත් වෙනවා කියලා. එහෙම ඉන්නවා. ඒ කියන්නේ ගෑල් ළමයිට හිතන්න පුළුවන් දැන් චෙන්සි එක අක්කා මේ දැන් ඉන්න දැන් මේ තියෙන කාලේ ගොඩක් අය එහෙම ඉන්නවා අක්කා. ඒ කියන්නේ රිලේෂන්ෂිප් වලින් පරාජය වුණ කට්ටිය ගොඩක් වෙලාවට හිතනවා දැන් මම තනියම ඉන්නවා. එහෙම ඉන්න පුළුවන් නම් ඒක හොඳයි අක්කා. එහෙම තනියම ජීවිතය ගෙවන්න පුළුවන් නම් ඕකේ. හැබැයි මං ඒ අයට මං කියනවා අක්කා තමන්ට පුළුවන් නම් ඒ කියන්නේ එහෙම ඉන්න එක ඕකේ. නමුත් තමන් ඒක හිතට අවංකව ගන්න ඕන. මොකක් හරි ප්‍රශ්නයක් හින්දා දුක් වෙලා නෑ මම ආයේ රිලේෂන්ෂිප් වලට යන්නේ නැහැ. මේ මට ආයේ එහෙම දුක් විඳින්න බෑ කියන තැනින් තමන් තනියම ජීවත් වෙනවා කියලා තැනට යන්නේ නැතුව මම කියන්නේ තමන්ට හරි අවබෝධයක් තියෙනව නෑ. මට පුළුවන් මගේ ජීවිතේ තනියම ගෙනියන්න. මට කාගේවත් සපෝට් කියන්නේ මට කවුරුත් ඕනේ නැහැ කියන තැනට හිත අදා ගන්න පුළුවන් නම් එතන ගැටලුවක් නැහැ අක්කා. මං ඉන්නේ ඒ වගේ කියන්නේ එහෙම හිතන්න පුළුවන් කට ඉන්නවා. ඒවට අපිට මොකුත් කියන්නත් බෑ අක්කා. ඔව් දැන් සකුණි දැන් අද ඔයා දැන් මේ කතා කරන විදිහෙන් තේරෙනවා ඔයාටත් මේ වගේ අත්දැකීමක් තිබිලා සමහර වෙලාවට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා සමාජයේ දැකලා තියෙන්න පුළුවන් දැන් තරුණ තරුණියන් කොහොමද මේවට මුහුණ දෙන්නේ කියන එක. ඔයා හිතන්නේ දැන් ඉන්න සමාජයේ තරුණ තරුණියන් මේකට මුහුණ දෙන්නේ කොයි විදිහටද ඔයාට දැනෙන විදිහට? දැන් ගොඩක් අක්කා මේ දැන් තියෙන දැන් ඉන්න තරුණ තරුණියන්ගේ තියෙන එකක් තමයි මේ මට යව ගැලපෙන්නේ නැත්තම් මම ඩිවෝස් වෙනවා. ඉතින් ඒ තරමට ගොඩක් අට ගිහිල්ලා තියෙනවා තමන්ගේ කොන්ෆිඩන්ස් එකේ හැමදේමත් එක්ක. හැබැයි අක්කා මං කියන්නේ ඔව් ඇත්තටම දෙන්නේ ගැලපෙන්නේ නැත්තම් එකට ඉන්න ඕනේ නැහැ. ඩිවෝස් වෙන එක තමයි හොඳම තීරණය. නමුත් අක්කා ඩිවෝස් වෙන්න අපි බඳින්න ඕනද කියන්නේ ඔය අක්කා. ඉතින් ඒ හින්දා තමන්ට පුළුවන් නම් ඒ තැනට යන්න කලින් දෙදෙනාව අවබෝධ කරගෙන එහෙම ජීවත් වෙන්න. ඉතින් එතන හරි ලස්සන ආදර කතාවක් තියෙන්න පුළුවන්. ඔව් දැන් මේ රිලේෂන්ෂිප් කියන මාතෘකාව යටතේ කතා කරනකොට දැන් තරුණ කෙනෙක් විදිහට දැන් අද සමාජයේ තියෙන විවිධ වූ රිලේෂන්ෂිප් නේ අපි ඒව ගැන කතා නොකර ඉමු. අපි වෙනම මාතෘකාවකින් ඒව ගැන කතා කරමු මනෝපදේශන යටතේ. එතකොට දැන් මේ රිලේෂන්ෂිප් තුල අපි හිතන්නේ දැන් අපි ගොඩාක් වෙලාවට අද සමාජයේ පිළිගත්තම රිලේෂන්ෂිප් එකනේ ගෑනු පිරිමි සම්බන්ධතාවය. එතකොට මේකෙදී දැන් ඉන්න සමාජයේ තරුණ තරුණියෝ බඳින්න කලින් try කරනවා එකට ජීවත් වෙලා බලන්න. දැන් ගොඩක් ඒක විදේශගත රටවල් වල නම් දැන්ටත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එහෙම ඉඳලා නොගැලපෙනවා නම් අයින් වෙනවා. ඔයා හිතනවද සකුනි මම හිතන්නේ මේක අමතර ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් දන්නේ. එහෙම අපි මුලින් ආශ්‍රය කරලා අපි එහෙම සම්බන්ධතාවය අපිට ගැලපෙනවද කියලා දැනගෙන අපි ලොකු කාලයක් ආශ්‍රය කළා අයින් වෙන එක සුදුසුයිද නැත්නම් ඒ සම්බන්ධතාවය ගලපගෙන අපි විවාහයට යන එක සුදුසුයි වගේ දෙයක් කොයි පැත්තෙන්ද ඔයාලට දැනෙන්නේ ඒක? ඒක අක්කා මෙහෙමයි. මගේ point of view එකෙන් අක්කා මම අනුමත කරන් ඒ කියන්නේ මම මේ ඒක හෙලා දකින්නේ නැහැ අක්කා. ඒ කියන්නේ මම සම්පූර්ණයෙන්ම කියන්නේ නැහැ බඳින්න කලින් දෙන්න ඔය අපි කියන්නේ ලිවිං ටුගෙදර් කියන එක කියන්නේ. ඉතින් එහෙම ඉන්න එක මං ලොකුවටම අනුමත කරන්නේත් නැහැ. නමුත් අක්කා ඒක සිටුේෂන් එකට අනුව ඒ දෙදෙනාට අනුව ඒක තීරණය වෙනවා. සහ මේ ඒක මට හෙලා දකින්න බෑ අක්කා. කෙනෙක්ට පුළුවන් එහෙම අක්කා හොඳ අවබෝධයක් ඇතුව ලිවිං ටුගෙදර් ඉන්න කෙනෙක්ට හොඳ අවබෝධයක් ඇතුව ඒ දෙන්නම තේරුම් අරගෙන ඒ දෙන්නගේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ අතර සමහර අය ඉන්න පුළුවන් අක්කා ඔය ලිවිං ටුගෙදර් එකට ගිහිල්ලා ජීවිතේ එයා කියනවා මම ලිවිං ටුගෙදර් ඉන්නවා ඊට පස්සේ මම එයාව තේරුම් අරගෙන අයින් වෙනවා කියලා. ඊට පස්සේ කාලයක් කොහොම ජීවත් වෙලා එක තැනකදී යාට හිතනවා නෑනේ මේක නෙමෙයි අක්කා හරියන්නේ. මේක ඒ දෙන ගැලපෙන්නේ නැහැ කියලා. එහෙම වෙලාවට තමන්ට පුළුවන් නම් ආයෙ ගැලපෙන්නේ නැහැ කියලා අයින් වෙන එක හොඳයි අක්කා. ඒක කරන්න පුළුවන් නම්. හැබැයි අතමෙක් පටන් ගද්දි කියනවා නෑ මට පුළුවන් මේ දේ කරන්න කියලා. හැබැයි අවසානයේදී අර අක්කා මානසික ડિප්‍රෙෂන් ඇන්සයිටි ඒ වගේ තත්යකට තමයි අක්කපත් වෙන්නේ. ඉතින් ඒක
එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. ඉතින් අපිට කියන්න බෑ අක්ක කිසිම දෙයක්. අර අපි කතා කරන්නේ මම දකින දේ වෙන කෙනෙක්ට ඒක ඒ විදිහට කියන්නේ දකින්න නැති වෙන්න පුළුවන්. එයාට වෙන විදිහට දකින්න පුළුවන්. ඒකින්ද අපිට අර්ථකථන දෙන්න බෑ අක්කා එහෙම කිසිම දෙයකට මගේ point of view එක අනුව. හරි. හරියටම හරි සකුනිවා කියන කතාව. මොකද ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒකට හොඳින් මුණ දෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක ලොකු ජීවිතේ තමන්ට හානියක් මට්ටමට යන්න පුළුවන්. සමහරවල් සිය දිවි නසා ගැනීමේ මට්ටමටත් එන්න පුළුවන්. මොකද අපිට මනෝපදේශනය කරනකොට ඔය වගේ ලොකු දේවල් අපිට අහන්න, දකින්න, සමාජෙත් එක්ක කතා කරනකොට දැනෙනවා. එතකොට දැන් ඔයා මේ රිලේෂන්ෂිප් කියන මේ කරලා තියෙන වීඩියෝ එක ඔයා සමාජයට දෙන්නනේ උත්සාහ ගන්න. ඔයාට මේකෙන් කියන දෙයක් තියෙනවා. ඔයා මොකද්ද මේකෙන් සමාජයට දෙන්න යන පණිවිඩය? අවසාන පොඩියට අපි කියමු ගැන. ඔව් අක්කා. මම ඇත්තටම බලන් ඉන්න අපේ තරුණ තරුණියන්ට කියන්නේ අපි රිලේෂන්ෂිප් එකට යන්න. නමුත් self love කියන එක first priority එක කරගන්න. තමන් තමන්ට ආදරය කරන්න. තමන් තමන්ට ආදරය කරන්නේ කොහොමද? ඒ තරමටම තව කෙනෙකු අපිට ආදරය කරයි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම තමන් තමන්ට ආදරය කරන එක නවත්තන්න එපා. ජීවිත කාලෙටම තමන් තමන්ට ආදරය කරන්න. ඒකෙන් අපිට ලස්සන ආදර කතා ලියන්න පුළුවන්. ඒ වගේම අක්කා මේ තව දෙයක් කියන්න ඕන. අපි දැන් අපිට අපේ වැඩිහිටියෝ ලස්සන කතාවක් කියලා දෙනවා. ඒක හරි ලස්සනයි සහ ජීවිතේට මාර වැදගත්. ඒ කියලා තියෙන්නේ පුද්ගලයා කියන්නේ අපි විවාහයකට ගිහිල්ලා පොරුවට නැග්ගාම පොරෙන් බහින්න කලින් කියන කතාවක් මේක. කියනවා දැන් අද ඉඳන් ඔය දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක් වෙනවා. ඉතින් අක හිතන්නකෝ දෙන්නෙක් නැතුව එක්කෙනෙක් වුණොත් හරි ලස්සනයිනේ අක්කා. හරි ලස්සනට ජීවිතේ ගලාගෙන යන්න පුළුවන්. ප්‍රශ්න නැහැ, ප්‍රශ්න අඩුයි. එහෙම කරගෙන යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අක්කා මෙතන. දෙන්නෙක් එක්කෙනෙක් වුණොත් හොඳයි. හැබැයි අක්කා අර තියෙන්නේ කතාවක් අතේ ඇඟිලි පහම එක වගේ නැහැ කියලා. ඉතින් මිනිස්සු එක වගේ නැහැ අක්කා. එයාලගේ හැඟීම්, ආකල්ප, අදහස් හැමදේම වෙනස්. ඉතින් එතකොට කවදාවත් දෙන්නෙට එක්කෙනෙක් වෙන්න බෑ අක්කා. මගේ මතේ දෙන්නෙට එක්කෙනෙක් වෙන්න බෑ. දෙන්න විදිහට තේරුම් ගන්න ඕන. දෙන්න විදිහට තේරුම් අරගෙන දෙන්නගේ ගමන යනවා නම් අක්කා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔව් සකුනි තරුණ වියේ ඉන්න මනෝපදේශිකාවක් විදිහට ඒ වචන ටික මමත් පිළිගන්නවා. මොකද ඔබට දැනෙන හැඟීම් සහ ඔබ කියන්නේ නව යෝන් වියේ පසු වෙන කාන්තාවක් විදිහට ඔබට දැනෙන දේ සහ ඔබ මනෝපදේශන ඉගෙන ගන්න කාලය තුල ඔබට උපදේශනය කියන දේ රිලේෂන්ෂිප් එකක් අතර තියෙන උපදේශනය කියන දේ මම හිතේ ගොඩක් දුරට ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඇය ඒ දේවල් වලින් තමයි ඇයගේ මේ අදහස් ප්‍රකාශ කරන්නේ. දැන් මේ ලස්සනට කතා කරන මේ කාන්තාව මේ තරුණිය දන්නවද ඇත්තටම අඳින්න හරි දක්ෂයි. ඇයට මේ රූපයක් මෙහෙම බලාගෙන දැන් මං කව මාව ඇඳලා ගේන්න තිබ්බනේ අද කියලා. රූපයක් මෙහෙම බලාගෙන හරිම ලස්සනට අඳිනවා. මම දැකලා තියෙනවා මේ දේවල්. ඒ ගැන චුට්ටක් අපි කතා කරමු. සතුටු නැත්නම් හරි අපරාධයක් වෙනවා. ඔව් අක්කා. මම පොඩ්ඩක් කලාවට කැමති කෙනෙක්. මට වැඩි ගායන හැකියාවක් නැහැ. නමුත් මම හරිම ආස දෙයක් සින්දු කියන්න. ඒ වගේම මේ මට චිත්‍ර අඳින්න පුළුවන් අක්කා. මම එක්සිබිෂන් දෙයක් කරලා තියෙනවා. ආර්ට් එක්සිබිෂන් මගේ යාළුවෝ කට්ටියක් එක්ක. ඉතින් ඒ වගේම අක්කා මේ බලාගෙන අඳින්න පුළුවන්. මම විවේක වෙලාවට බලාගෙන අඳිනවා, චිත්‍ර අඳිනවා. ඒ වගේම ඔය අක්කා මානසිකත්වය ගැන කතා කරද්දී ඒකත් එක්ක මෙන්ටල් ෆ්‍රීඩම්, මෙන්ටල් රිලැක්සේෂන්ස් වලට ආර්ට්ස් කියන දේ, තෙරපි වලට චිත්‍ර අඳින එක, සින්දු කියන එක, ඩාන්සින් ඔය හැමදේම කලාව කියන්නේ අක්කා කලාව මාර දෙයක්. ඉතින් ඒවා මානසික නිදහස ජීවිතයත් එක්ක මාර බැඳුන දෙයක්. ඉතින් මට චිත්‍ර අඳින්න පුළුවන්. ඔව් මම දැන් මේ ඔය ඔක කිව්වහම මම මෙහෙම දෙයක් අහන්නද. දැන් මේක ගොඩක් බලන් ඉන්නට ප්‍රයෝජනවත් වෙයි. ඔයාලා දැන් ડિප්‍රෙෂන් හැදිච්ච කාලයක් තිබ්බනේ, ලොකු ස්ට්‍රෙස් එකක හිටපු කාලේ. ඒ කාලේ ඇන්දද නැද්ද? ඇන්දක්කා. ඇන්දා. ඇත්තටම මේ ඒ කාලේ මම චිත්‍ර ඇන්දා. ඒ කාලේ මං ඇඳපු චිත්‍රයක් හරි ලස්සනට. ඒ කියන්නේ ඒ වෙන එකක් ඇඳපු ලස්සනම චිත්‍ර වුණා මගේ එක. ඒ කියන්නේ මේ මම දැන් හිතන්න පුළුවන් කෙනෙක්ට මේ දැන් ડિප්‍රෙෂන් තත්ත්වයක ඉන්නවා කියන්නකෝ අක්කා. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් නෑ. මේ මිනිස්සයා එහෙනම් අඬාගත්තු ගමම තමයි එයා ජීවිතේ හරි බෑ කියන්න පුළුවන් ජීවිතේ නෑ. කියන්නේ අමාරු වෙන්න පුළුවන්. හැබැයි අක්කා මේ එහෙම කෙනෙක්ට සතුටු වෙන්න අවස්ථාවල සතුටු වෙන්න බැරි කමක් නැහැ අක්කා. සතුටු වෙන්න පුළුවන්, යාට කාලය යොමු කරන්න පුළුවන්. අන්නේ පුංචි දේවල් වැඩි දියුණු කරාම තමයි එයාට එතනින් ගැලවෙන්න පුළුවන් අක්කා. ඉතින් මම ඒ දවස්වල මං සතුටු වුණ එකක් තමයි මොකද ඒ කාල සීමාව ඇතුලේ මං මේ ડિප්‍රෙෂන් තත්ත්වයේ ඉඳි ඇඳපු චිත්‍ර ඒක
මං ඒ කාලය ඇතුළත ඇඳපු ලස්සනම චිත්‍ර වුණා. අනිවාර්යෙන්ම මේ චිත්‍රය පෙන්නනවා මේ වැඩසටහනේදී. මට ඒක එවන්න ඕනේ අනිවාර්යයෙන්. වැඩසටහනට. අනිවාර්යෙන්ම චිත්‍රය පෙන්නනවා. මට ඒක අහන්න ඕන උනේ දැන් ඔය තත්ත්වෙට මූණ දීපු කෙනානේ ඒක දන්නේ. දැන් අපි පරෝපදේශනයේදී කියනවා ඔයා කැමති දේ කරන්න. අපි ડિප්‍රෙෂන් හැදිච්ච කෙනෙකුට කියනවා කැමති දෙයකට යොමු වෙන්න. නිකන් ඉන්න එපා. හැබැයි අපි කිව්වට ඒක ප්‍රායෝගික වෙනවද නැද්ද කියලා අපිට බලන් ඉන්න බැහැනේ. එයා ඇවිල්ලා නැවත කියයි මම මෙහෙම හැබැයි ඔයා අත්දැකීමක් තුලින්මයි කතා කරන්නේ. මට ඒක අහන්න ඕනේ. ඇත්තට මට ඒක ක්ෂණිකව අහන්න ඕන වෙච්ච ප්‍රශ්නයක්. හරිම සතුටුයි සකුණි. මොකද මේ ඇය චිත්‍ර ඇඳලා තමන්ගේ මානසික මට්ටම ඒ හැමදේම වට බලපෑවනේ. ඒ කියන්නේ ඔයාගේ කැමති දේ චිත්‍ර අඳින එක, ඔයාගේ වටේ හිටපු යාළුවෝ, ඊතර මනෝපදේශන ඉගෙන ගැනීම හරිම වටින කතා බහක්. මොකද ඇයගේ මනෝපදේශන හැකියාවට වැඩිය ඇයගේ ජීවිත කතාවත් එක්ක මේ කතාව ගලාගෙන යන එක හරිම වටිනවා කියලා මම විශ්වාස කරනවා. සකුනි දැන් අවසාන අදිරියට තමයි අපි දිරිය කතා තුළ ඇවිල්ලා තියෙන්නේ. කතාව නතර කරන්න නම් හිතෙන්නේ නෑ නංගි. තව පැයක් හරි මටවත් එක කතා කරන්න පුළුවන්. හැබැයි මම අවසාන වශයෙන් ඔයාට වෙලාව තියෙනවා විනාඩි 2ක විතර කාලයක් මම ඔයාට ඇත්තම දෙනවා. අවසාන වශයෙන් කියන්න සමාජයේ මේ බලාගෙන ඉන්න අයට ඔයාට මොන වගේ කියන්නේ මනෝපදේශනය සම්බන්ධ මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? ඔව් අක්කා බලන් ඉන්න මනෝපදේශකවරියන්ට සහ වරයන්ට මට කියන්න ඕන ලොකු දෙයක් තියෙනවා. ඒක තමයි අක්කා අර මම කිව්වේ ගොඩක් කට්ටිය මේ මනෝපදේශනය සඳහා යොමු වෙලා තියෙනවා. සර්ටිෆිකේට් එකක් ගන්න මට නෑ. මම මනෝපදේශකවරියක් වෙනවා කියලා ගන්නවා සර්ටිෆිකේට්. ඒ වගේ එහෙම මේ විෂයට පෙළඹෙන කට්ටිය ඉන්නවා. හැබැයි මට කියන්න ඕන එක නැවත නැවතත් කියන්න ඕන අක්කා මනෝ උපදේශනය කරනවා නම් අනිවාර්යයෙන්ම අනිකාව තේරුම් ගැනීම ඉතාම වැදගත් අක්කා. මේක වෘත්තියක් හැටියටම කරන්න එපා. වෘත්තියක් හැටියට කරන්න තමයි අපි මේවා ඉගෙන ගන්නෙ. වෘත්තිය හැටියට කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අක්කා මේකේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන අනිකාට උදව් කිරීම. අනිවාර්යයෙන්ම. එයාලගේ මානසිකත්වය හදන එක, එයාලා ඉන්න තත්ත්වෙන් ටිකක් හරි ඉස්සරහට ගෙනියන එක. මුදල් මතම පමණක් මේ වෘත්තිය තෝරගන්න එපා. මේක ජීවිතයට තමන්ට ඒක ලොකු දෙයක් මේ විෂය තෝරගන්න එක. තමන් දියුණු වෙන්න, තමන්ගේ මනස හදාගන්න. ඒ වගේම අනෙකෙකුගේ මනස හදාගන්න එයාලගේ ජීවිතයේ ඉන්න තත්ත්වෙන් ටිකක් හරි ඉස්සරහට ගෙනියන්න මේක උදව්වක් කරගන්න. හරි. දැන් ඔය ලස්සන කතා පෙළ හරි ලස්සනට ගලාගෙන මෙහෙම කියාගෙන යනවානේ. ඕගොල්ලෝ කැමතිද ඇයගේ මනෝපදේශනය ගන්න? ඇයත් එක්ක කතා කරන්න. මම හිතන ඔබව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙන. මගේ හිතේ තියෙනවා Facebook ගිණුම් කීපයක් අපි ගැන කියමු. ඔව් අක්කා මම මගේ යාළුවෙක් එක්ක මගේ තව මනෝපදේශිකාවක් එයත් එක්ක හිතාරා ලයිෆ්ලයින් කියලා මනෝපදේශන සේවයක් පවත්වාගෙන යනවා. ඒක Facebook හරහා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්, WhatsApp එකකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ විස්තර ටික මම අක්කට දෙන්නම්. අපි මේ වැඩසටහනේ අපි සම්බන්ධ වෙන්න පුළුවන් විදිහ සඳහන් කරන්න. ඉතින් ඕගොල්ලෝ කැමති නම් සකුනි සතරසිංහ මනෝපදේශිකා සකුනි සතරසිංහත් එක්ක කතා කරන්න, ඔබේ ප්‍රශ්න කියන්න, ඔබගේ තියෙන අදහස් එයත් එක්ක බෙදා ගන්න කැමති නම් ඒ හරහා සම්බන්ධ කරගත්තොත් වටිනා අදහස් ටිකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සකුනි අපි වැඩසටහනේ අවසාන වේලාවට තමයි දැන් මේ යොමු වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම අර ડિප්‍රෙෂන් කාලේ ඇඳ චිත්‍රේ මට ලැබෙන සලස්සන්න. මොකද ඒක හරි වටින චිත්‍රයක් වේවි. ඉතින් අපි නැවතත් දිරිය මිනිසුන්ගේ දිවියෙන් බිඳක් දිරිය කතා වැඩසටහන් මාලාවක හම් වෙන බලාපොරොත්තු වෙන මනෝපදේශිකා සකුනි සතරසිංහගෙන් අද සමුගන්නවා. ඉතින් නංගි අද මේ වැඩසටහනට ආවට ගොඩක් ස්තුතියි. ආයිබෝවන්. ස්තුතියි අක්කා.